අද කතා කරන්නේ කැම්පස් යන්න කලින් ලක්ෂ 53ක් අතේ තියාගෙන ඉන්න ළමෙක් ගැන. මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලින් 99.999ක් විසඳන්න පුළුවන් සල්ලි තියනවා නම්. හරි. ඒක තමයි ඇත්ත කතාව. විවෘත ආර්ථිකය කියයි නැත්නම් ව්‍යාපාර සම්බාධක ඉවත් කළ ලෝකේ තනි වෙළඳපොළක් බවට පත්වීම. හරි. හරි. ඒ වගේ දේවල් ගැන. හරි. විවෘත ආර්ථිකයන් ගැන ඔය හැම දෙයක් ගැනම කතා කරලා අවසාන වශයෙන් මේ භාණ්ඩ සේවා පරිභෝජනය කරන්න කැමති දෙයක් කන්න පවා. හරි. අසනීපයක් වුණාම බෙහෙත් ගන්න පවා. හරි. අපිට අවශ්‍ය සල්ලි මේ ලෝකේ තියෙනවා සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. අපි කොච්චර නැහැ කිව්වත්. හරි. සල්ලි මත තීරණය වෙලා තියෙන හොඟක් දේවල් අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්න පුරුදු කරන්නේත් නැහැ. නමුත් ඔයාට හරි මේ ප්‍රශ්නේ වලට තේරෙයි. දැන් මම පහුගිය දවසකත් මම කිව්වා. හරි මම දන්න එක ලේඩි කෙනෙක් විකුණන්නේ වලං විකුණනවා පැත්තකින් විකුණනවා කෙසෙල්කම් එහෙම සීසනල් එන සමහර ඒවා කොම්ම ඩුරාපුටා වගේවත් විකුණනවා. හරි අපේක්ෂා රෝහලට යන්න ඕනි බේත් ගන්න. හරි. එතකොට පිළිකාවක් තියෙන්නේ. නමුත් එයාට යන්න කිලෝමීටර් 70ක් විතර දුර යන්න තියෙනවා. 60-70ක් දුර යන්න තියෙනවා. නමුත් යන්න සල්ලි නැති නිසා බස් ෆෙයා එක වියදම් කරන්නත් බෑ. එයා ගියොත් බිස්නස් එක කරන්න කෙනෙකුත් නිසා යන්නේ නැහැ බේත් ගන්න. හරි. එතකොට හිතන්න එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ මූල්‍ය ප්‍රශ්නයක්. හරි. එතකොට මුදල් කියන එක ඕනි. හරි මුදල් කියන එක හොයන්න ඉස්සර වගේ බෑ ට්‍රැඩිෂනලි බෑ. හරි. ඒකට යම්කිසි දැනුමක් ඕනේ. හරි. හරි. ඒ කියන්නේ උගුලක නොවැටි හරි ප්‍රාග්ධානේ අපේ අතේ තියෙන සල්ලි ප්‍රමාණයත් ආරක්ෂා කරගෙන හරි දැනට තියෙන සාම්ප්‍රදායික ආයෝජන ක්‍රම වගේ ගුණාකාරව සල්ලි වලට දැනුමක් තියෙන්න ඕනේ. දැනුම ගන්න විදිය තමයි අපි කියලා දෙන්නේ. අද කතා කරන්නේ කැම්පස් යන්න කලින් ලක්ෂ 53ක් අතේ තියාගෙන ඉන්න ළමෙක් ගැන. හරි. දැන් මේ දවස්වල ඇඩ්වාන්ස් ලෙවල් රිසල්ට්ස් එනවා. රිසල්ට්ස් ආවා. ඉතින් සමහර ටියුෂන්ස් වල කියනවා ලංකාවේ අංක 1 බයෝ මම, මැත්ස් සයන්ස් මම, මෙහෙම තාක්ෂණ වේදේ මම, වාණිජාංශේ මම කියලා කියනවා. ඉස්කෝලේ උගන්වපුවාම අමතක කරලාම කියනවා. ඉතින් මම අභිමාණයෙන් කියනවා මට ඊරෑ කෝල් එකක් ආවා. හැබැයි මට ආන්සර් කරගන්න බැරි වෙලා මම ඊරෑ හිටියේ පිරිත් පින්කමක් තිබුණා. එහි හිටියේ උදේ කෝස් ගොඩක් තිබුණා. එකින් එක ආන්සර් කරන යනකොට අයියේ මම කැම්පස් යන සිලෙක්ට් වෙලා කියලා කිව්වා. හරි. ගිය සැරේට කලින් සැරේ ඇඩ්වාන්ස් ලෙවල් මැත්ස් කරපු ළමෙක් සබ්ජෙක්ට්ස් තුනම ෆේල්. හරි. හරි මෙයාගේ තාත්තා මාව බලන කෙනෙක්. හරි. කොහොම හරි පුතාට කියලා කතා කරන්න මේ අයියාගෙන් ඇඩ්වයිස් එකක් ගන්න කියලා. සමහරවට අංකල් කියන අයත් ඉන්නවා ඇඩ්වාන්ස් ලෙවල් කරන. කිසි ගැටලුවක් නැහැ. මේ අයියාගෙන් ඇඩ්වයිස් එකක් ගන්න කියලා තිබුණා. ඊට පස්සේ මට අඬ කතා කරා මෙහෙමයි මම සබ්ජෙක්ට්ස් තුනම ෆේල්. මේ සැරේ 10ක් විතර සබ්ජෙක්ට්ස් තුනම ෆේල් අවුරුදු. හරි. අවුරුදු දෙකක් ඉගෙනගෙන සමහර 3ක් ඉගෙනගෙන 10ක් විතර ෆේල්. නම සමස්ත විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබපු ළමයි 66ක් විතර ඉන්නවා මේ පාස් ළමයිගේ. ඒක හොඳ ප්‍රතිශතයක් ඔක්කොටම යන්න බෑනේ කොහොමද? හරි. එහෙම තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් අපි කියන අධ්‍යාපනය වෙනස්. හරි. එයාලා කියන අධ්‍යාපනය A3ක්. එයාලා කියන අධ්‍යාපනය A1යි B1යි C1ක් ඒ වගේ. එයාලා කියන්නේ රිසර්ච් ස්කෝර්ස් ගැන, හරි, අයිලන්ඩ් රෑන්ක්ස් ගැන, ඩිස්ට්‍රික්ට් රෑන්ක් ගැන අපි කියන්නේ එතනින් එහා ගිය දෙයක්. හරිද? මම මේ ළමයාට කිව්වා ඔයා සබ්ජෙක්ට්ස් තුනම මැත්ස් කියන්නේ කම්බයින්ඩ් මැත්ස් ෆිසික්ස් කෙමිස්ට්‍රි සබ්ජෙක්ට්ස් තුනම ඔයා ෆේල් නම් ආයි try කරන්න එපා. එකක්වත් පාස් නැහැනේ. අපි කොමර්ස් කරමු කියලා. හරි. මේ ළමයා ඉතින් මට කතා කරපු ඉඳන් දැන් මේලා දැනුම තියෙනවා. ඊට පස්සේ සනිකවම කොමර්ස් ක්ලාසස් වලට ජොයින් වුණා. හරි. සකවුන්ටින් මගෙන් සෑහෙන දේවල් අහගත්තා. ඔය අතරතුර මේ ළමයාට මම කිව්වා ඔයා එක ඒරියාස් වල බිස්නසස් පටන් ගන්න කියලා. කොටසක් ස්ටොක් මාකට්ස් සහ තව ඒරියාස් කීපයක් පටන් ගත්තා. බයින් ඇන්ඩ් සෙලින් කියන පැත්තත් පටන් ගත්තා. මාකටිං කියන පැත්තත් පටන් ගත්තා. කොහොම හරි. දැන් සාමාන්‍යයෙන් අද දවසට කෑෂ් කරන්න පුළුවන් 53,37,600 ගාණක් තියෙනවා. හරි. අද දවසේ වටිනාකම මේ ළමයාගේ. හරි. කියන්නේ කා එකක් කරන් කැම්පස් යන්න පුළුවන් සාමාන්‍ය කිව්වොත්. එතකොට මේ ළමයාගේ මනස හැදුවේ පැහැදිලිව මම. හරි. මම එයාට කිව්වෙම
දැන් එයාගෙන් මම ඇහුවාම විස්තර එයාට ඕන වුණා කිව්වේ ඉංජිනේර කෙනෙක් වෙන්න. ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනුනේ ඇයි? එයා කියනවා එයාට සර්විස් ස්ටේෂන් එකක් දාන්න ආසාවක් තියෙනවා ටවුන් එක. නැත්නම් බිල්ඩින් එකක් ලොකු බිල්ඩින් එකක් අරගෙන ස්පෙයා පාර්ට්ස් දාන්න ඕනේ. ඒ නිසා තමයි ඉංජිනේර කෙනෙක් වෙලා ඒකට අවශ්‍ය කැපිටල් එක හොයාගන්න පුළුවන්. හරි. එතකොට ඒකට අවශ්‍ය රෙකෝග්නිෂන් එක ගන්න පුළුවන්. හරි. එහෙම කියන අදහසින්. හරි. මං කිව්වා ඒක ඊට වැඩි ලේසියෙන් කරන්න පුළුවන්. හරි. ඔයා මේ ආසියානු අපි තමයි මෙහෙම බලන්නේ. නමුත් ඔයා යුරෝප් විදියට හිතුවොත් හරි. හරි. ෆොරිනර් කෙනෙක් වගේ හිතුවොත් මේ දේ කරන්න පුළුවන් වෙන ක්‍රම මොන්තරම් තියෙනවා. සාම්ප්‍රදායික ආයෝජන ක්‍රම වලින් බැහැරට ගිහිල්ලා මේක කරන්න පුළුවන් කියන එක මම යාට කන්වින්ස් කරා. ඊට පස්සේ මම යාට කොමර්ස් නේ කරන්නේ දැන් accounting subject එක ඉගෙන ගන්නවා. හරි. මූලිකව. ඒකට මට පුළුවන් දේවල් කියලා දුන්නා. මම යාට සමාගම් ඇනලයිස් කරන විදිය ratio analysis ගැන අනුපාත විශ්ලේෂණය technical charts ගැන history will be repeated ඉතිහාසයේ නැවත නැවත සිදු වේවි කියන අදහස් එක්ක මේ charts ගැන මේවා කියවන්නේ කොහොමද කියන එක ගැන කියලා දුන්නා. සමාගම් වල වර්ධනය ගැන කියලා දුන්නා. මේ වගේ වර්ධනයක් ඉස්සරහට ගියොත් මේ වගේ share prices කොහොමද ඒ projected income එකත් එක්ක calculate කරන්න කියන එක කියලා දුන්නා. stock market සම්බන්ධයෙන් ආයෝජන වලදී වෙනත් ආයෝජන වලදී වෙනම විදියක්. ඊට පස්සේ businesses mind විදිහට කතා කරනකොට හරි එයාට මම කියලා දුන්නා මේ හොඳ business analyze කරන විදිය. මොකද විශේෂයෙන්ම එයා යාළුවෙක් එකතු වෙලා web development කරා. ඒ කියන්නේ එතනදී client requirements, customer requirements අහනකොට හුඟක් businesses කරන අය websites හදාගන්න එන්නේ. ඒකට එයාගේ requirements analyze කරන්න මේ ළමයි යම් කිසි දැනුමක් තිබුණා. හරි business analyst කෙනෙක් වගේ. හරි ඉතින් ඒ වගේ ඒ දේවල් වලින් එකතු කරගත්ත සල්ලි හරි දැන් අද අතේ ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපි කතා කරන්නේ මූල්‍ය නිදහසකට යන පාර. හරි මම කියන්නේ ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් ඒක නරකයි කියලා. වෛද්‍යවරයෙක්ගේ ලොකු සේවයක් වෙනවා. ඒ වුණාට මම දකින්න මම හැම වෙලෙම කියන්නේ මේ ලෝකේ තියෙන්නේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලින් 99.999ක් විසඳන්න පුළුවන් සල්ලි තියනවා නම්. හරි ඒක තමයි ඇත්ත කතාව. විවෘත ආර්ථිකය කියයි එහෙම නැත්නම් ව්‍යාපාර සම්බාධක ඉවත් කළ ලෝකේ තනි වෙළඳපොළක් බවට පත්වීම. හරි හරි ඒ වගේ දේවල් ගැන හරි විවෘත ආර්ථිකයන් ගැන ඔය හැම දෙයක් ගැනම කතා කරලා අවසාන වශයෙන් මේ භාණ්ඩ සේවා පරිභෝජනය කරන කැමති දෙයක් කන්න පවා හරි අසනීපයක් වුණාම බෙහෙත් ගන්න පවා හරි අපිට අවශ්‍ය සල්ලි නිසා මේ ලෝකේ තියෙනවා සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. අපි කොච්චර නැහැ කිව්වත් හරි සල්ලි මත තීරණය වෙලා තියෙන හොඟක් දේවල් අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්න පුරුදු කරන්නේත් නැහැ. නමුත් ඔයාට හරි මේ ප්‍රශ්නේ වලට තේරෙයි. දැන් මම පහුගිය දවසකත් මම කිව්වා හරි මම දන්න එක ලේඩි කෙනෙක් විකුණන්නේ වලං විකුණනවා පැත්තකින් විකුණනවා කෙසෙල්කම් එහෙම සීසනල් එන සමහර ඒවා කොම්ම ඩුරාපුටා වගේවත් විකුණනවා. හරි අපේක්ෂා රෝහලට යන්න ඕනි බේත් ගන්න. හරි එතකොට පිළිකාවක් තියෙන්නේ. නමුත් එයාට යන්න කිලෝමීටර් 70ක් විතර දුර යන්න තියෙනවා. 60-70ක් දුර යන්න තියෙනවා. නමුත් යන්න සල්ලි නැති නිසා බස් ෆෙයා එක වියදම් කරන්නත් බෑ. එයා ගියොත් බිස්නස් එක කරන්න කෙනෙකුත් නිසා යන්නේ නැහැ බේත් ගන්න. හරි. එතකොට හිතන්න එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ මූල්‍ය ප්‍රශ්නයක්. හරි. එතකොට මුදල් කියන එක ඕනි. හරි මුදල් කියන එක හොයන්න ඉස්සර වගේ බෑ ට්‍රැඩිෂනලි බෑ. හරි. ඒකට යම්කිසි දැනුමක් ඕනේ. හරි. හරි. ඒ කියන්නේ උගුලක නොවැටි හරි ප්‍රාග්ධානේ අපේ අතේ තියෙන සල්ලි ප්‍රමාණයත් ආරක්ෂා කරගෙන හරි දැන්ට තියෙන සාම්ප්‍රදායික ආයෝජන ක්‍රම වගේ ගුණාකාරව සල්ලි වලට දැනුමක් තියෙන්න ඕනේ. දැනුම ගන්න විදිය තමයි අපි කියලා දෙන්නේ. හරි හුඟක් කියලා අපි කියන්නේ නැහැ. ඒ දැනුම අරගෙන ආයෝජනය කරලා අතට ගත්ත සල්ලි වලින් අපි මොනවද කරන්න කියන එකවත් කියනවා අඩුයි. මොකද ඒක සමහර වෙලාවට ඔයාට වේදනාවක් වෙන්නත් පුළුවන්. හරි සමහරට මිනිස්සු අපිට ඊර්ෂ්‍යා කරනවා වෙන්නත් පුළුවන්. හරි දැන් සාමාන්‍ය මම සාර්ථකයි කියලා කියනවා එහෙම නෙමෙයි. නමුත් මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යාව අපි බලාපොරොත්තු වෙන්න ඕනි. ඉතින් එහෙම කියලා අපි අවශ්‍ය නැහැ එහෙම කියන්න. හරි මොකද මම කියනවා වගේ හැමදාම කියනවා වගේ ලැබීම් ගුණයන් වෙනස් නිසා එක එක්කනට කොච්චර දැගලුවත් ලැබෙන ප්‍රාය තමයි ලැබෙන්නේ. ඒ විදිහට තමයි මම මගේ හිත සතුටු කරගන්නේ. ඉතින් ඔයාලට මම කියන්නේ මේ අඩු වයසේදී මූල්‍ය නිදහසකට යෑම වැදගත්. හරි පහුගිය දවස්වල ගිය මලගෙවල් ඔක්කොගේ වගේ හිටියේ අවුරුදු
50 55 60 වගේ මැරිච්ච අය 40 ගණන් 50 ගණන් 60 තරුණ ජීවිතය. එතකොට මූල්‍ය නිදහසකට අවුරුදු 70කින් 80කින් ගිහිල්ලා වැඩක් නැහැ. හරි. අර වශයෙන් අවුරුදු 50 60දිවත් අපි කැමති වාහන වලට පිස්සු ඉන්නවනේ පදින්න බෑ. හරි. එතකොට ඇවිදින්න බෑ. මුහුදේ නාන්න යන්න බෑ. කන්දක් නගින්න යන්න බෑ. එතකොට මනස හැදෙන්න ඕන අවුරුදු 12 13 15 ඉඳන්ම මනස හැදෙන්න ඕනේ. මේ මුදල් මවන්න මුදල් හොයන්න. හැබැයි ඒක මම කිය අධික තණ්හාවකින්වත් හරි තමගේ යුතුයකම් අමතක කරලත් එක කරන්න හොඳ නැහැ. ඒකම සාධාරණ විදිහට මුදල් හොයන්න පුළුවන් වෙන්නත් ඕනි. ඉතින් ඔය ඒක තමයි අපි කියලා දෙන පාඩම. හරි. අර සාමාන්‍ය ටියුෂන් සර්ලා කියලා දෙන්නේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක වෙන්න, අයිලන්ඩ් රෑන්ක් එක වෙන්න, හරි කැම්පස් යන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න එහෙම කියලා. හරි පිළිගන්න ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වුණොත් සමස්ත ප්‍රශ්න වලින් 95%ම විසඳනවා වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න වලින් හරි. ඉතින් ඒ රේන්ජ් එකට ගිය 95%ක්ම සාර්ථකයි. අසාර්ථක වුණා සාර්ථක වෙන්නේ 5% විතර. මොකක් අය හිතන්නේ හොඳ ගෙයක්, වාහනයක්, ඉඩමක් හරි. එහෙම අරගන්න අනේ ක්‍රමයෙන් බලන්න. හරි එතනින් එහා ගිය ව්‍යවසායකයෙක් වගේ තැනකට එන්න පුළුවන් නම් හරි කීප දෙනෙක්ට රැකියා අවස්ථා දීලා හරි අන්නේ තැනට එන මයින්ඩ් සෙට් එකක් තමයි අපි හදන්නේ හැමදාමත් කතා කරන්නේ. ඒ සමග සුබ පතනවා ඒ මල්ලිට. හරි සුබ පතනවා මේ හරි මාව විශ්වාස කරලා තමයි ඉගෙන ගත්ත සබ්ජෙක්ට්ස් වෙනස් කරලා ඇඩ්වාන්ස් ලෙවල් කරලා බොහෝ වෙලාවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබේ.